හොස්ටල් එකට ආවා. එතන මම ඔයාලට අපේ රූම් එක පෙන්නන්නම්. මගේ යාළුවෝ දෙන්න නම් රූම් එක අස් කරලා යාළුවගේ බඩු අස් කරලා ගියේ. හැබැයි මම අස් කරන්නේ නැතුව තමයි ගියේ. දැන් මම මේ ටික අස් කරන්න ඕනේ. ඉන්නේ අපේ රූම් එක. මේ තියෙන අනිත් අය අඳවල් ඔක්කොම හදලා ගිහිල්ලා. ඔන්න ඔයාලා බලන්න මගේ තියෙන බඩු ගොඩ. මම මුකුත්ම අස් කරන්නේ නැතුව ගිය ළමයි පුදුම විදිහට බඩු ගොඩක් තියෙන. මට හිතා ගන්න බෑ මේ මගේ යාළුවෝ දෙන්නට දෙන හරිම බඩු පොඩ්ඩයි. මම ඉන්ජිනියරින් ෆැකල්ටි වුණාට මම ගොඩක් ඔය ක්‍රාෆ්ටින් වැඩ කරනවා. ඒ හින්දාද මගේ බඩු වැඩි කියලා මම මේ කල්පනා කරන්නේ. කොහොම හරි දැන් ඉතින් මන්ට ඔක්කොම ටික අස් කරා. අල්මාරිය අස් කරන්න තමයි යන්නේ. අඳුන් ටික එක තැනකට දැම්මා ගොඩක් ඉඳ ඒ කියලා මට හිතෙනවා. බලා ගන්න මගේ බඩු ටික දාන්න කලින් අල්මාරියේ. දැන් තමයි කරන්ට් එක ආවේ. මොකද පවර් කට් එකක් තිබ්බා. ඉතින් මම අස් කරලා බායන සෝදලා රෙදි සෝදලා මාත් නාගත්තා. දැන් මම මේ චූටි වැඩක් කරගෙන හිටියේ. ඔයාලා දැකලා තියෙනව නේද අර කට්ටිය පාඩම් කරන මේස හරිම ලස්සනට අර ඊස්තටික් වයිබ් එකට හදාගෙන තියෙනවා. ඉතින් මටත් හරි ආසයි. මට අද ලොකුවට ඇකඩමික් වැඩකුත් කරන්න නැති ඉතින් මොකද අපි සිම් එක පටන් ගත්ත මුල තාම. එතකොට තාම ලොකුවට වැඩක් නැහැ. ඉතින් මට හිතුණා චූටි try එකක් දෙන්න. මම ළඟ බඩු නැහැ. හැබැයි මම ළඟ පයිප් ටින්න තියෙනවා. ඉතින් මම ඒ වගේම චූටි කොළ මල් හදන්න කියලා තමයි හැදුවේ. ඉතින් ඒක කරගෙන ඉඳි තමයි මට කරන්ට් එක ආවේ. මම මේ ටික හදලා කොහොමද මම මේකේ ඩෙකොරේෂන් පාර්ට් එක කරන්න කියලා මම ඔයාලට පෙන්නන්නම්. මේ මම හදාගත්තු දේවල් ටික මේවා මම print out ගත්තා එද්දී. මේ තියෙන්නේ මම පයිප් ක්ලීනර් වලින් හදාගත්තු ටික. හරි අපි දැන් බලමු මේ ටික මම කොහොමද අලවගන්නේ කියලා. ඔක්කොම කරාට පස්සේ මගේ හැන්ද මේ නෙට් එක මෙතනින් මම පොඩි පොසිටිව් වයිබ් එකේ දේවල් ටිකක් ගහගත්තා. මේක මම ඇලෙව්වේ නැහැ. ඩබල් ටේප් එකකින් තමයි මේ අලුවේ කියන්නේ ඇලෙව්වේ මම. නැත්තම් බිත්තිය සවුත්තු වෙනවනේ. මේ බඩු ටික ඔක්කොම කරාට පස්සේ තියෙන්නේ කබඩ් එක. තියෙන්නේ මගේ මේසේ. මේ ටික තමයි ඉතින් මට පෙන්වන්න ඕනේ උනේ. මෙහෙම තමයි මම මගේ හොස්ටල් රූම් එක අස් කරලා ඉවර වුණේ.